සුබ දවසක් සියලු දෙනාට. ඉතින් මගේ මේ දෙවෙනි විඩ්‍රෝල් එක තමයි මම දාන්න යන්නේ. ඉතින් ඔයාලට මතකයි 10000ක විඩ්‍රෝල් එකක් 6500ක විඩ්‍රෝල් එකක් දාලා මේ මගේ දෙවෙනි විඩ්‍රෝල් එක. ඉතින් මම මෙතන බෙඩ් එකකුත් ප්ලේස් කරගෙන තියෙන්නේ. මම මේක හිතන් ඉන්නේ සාමාන්‍ය 5න් වගේ කඩා ගන්න. ඉතින් බැටරිත් ලෝ වෙලා තියෙන්නේ. ඉතින් 6500ක විඩ්‍රෝල් එකක් දැම්මා. ඊට පස්සේ දැන් මේ දෙවෙනි විඩ්‍රෝල් එක තමයි දාන්න යන්නේ 10000ක් කරලා නතර කරනවා. ඉතින් මම හිතනවා මේක 5:50ට අනිවාර්යයෙන් 20ටම යන්න ඕනේ කියලා බලමු. රයිට් ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒක මම ඔන්න 20ෙන් කඩා ගත්තා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ ගමම්ම එකත් ක්‍රෑෂ් අවුට් වුණා. හරි ඉතින් ඔන්න 10900ක් කරගෙන තියෙනවා. ඉතින් මම මේ පොඩි බැලන්ස් එකකින් මම මේ වෙනකොට රුපියල් 18000ක් විතර හොයලා ඉවරයි. රුපියල් 2000 ගාණක් මම මේකට ඩිපොසිට් එකක් කළා තමයි මම මේ ගානට ආවේ. ඉතින් කට්ටිය කියනවා නම් සමහර කට්ටිය කියනවා නම් පොඩි ගානකින් එහෙම ගහන්න බෑ කියලා. ඇත්තටම පුළුවන්. බැරි නෑ. ඉතින් ඉවසීම තියෙන්න ඕනි. ඉවසීමෙන් ගේමක් ගහන්න ඕනි. ඉතින් රුපියල් දැන් හිතන්නකෝ 1800ට බැස්ස කියලා රුපියල් 2000. එතකොට දැන් ඔයා 4000ක් ඉඳලා තමයි ලොස් වෙන්නේ කියලා හිතන්නකෝ. එතකොට ඔයාලට කරන්න තියෙන්නේ ඉවසීමෙන් ගේමක් ගහන්න. ඒ කියන්නේ 4000ක් කරගන්න ඉස්සෙල්ලාම කරගන්න ඕනේ 1800ක් තියෙනවා නම් 2000ක් කරගන්න. ඊට පස්සේ 2000 2200ක් කරගන්න. ළඟින් කඩා ගන්න එක. හරිද? හරි එහෙනම් අපි මේක ලයිව් විඩ්‍රෝල් එකක් දාමු. මම මේ විදිහට දැන් විඩ්‍රෝල් ඔප්ෂන් එකට යනවා. බලමු චුට්ටක් ලෝඩ් වෙනවා. කනෙක්ෂන් එක පොඩ්ඩක් අවුල්. හරි මම මෙතන මෙනු එකට ගිහිල්ලා විඩ්‍රෝල් ඔප්ෂන් එකට යනවා. ඉතින් 1S bet එකේ වලට ඩිපොසිට් විඩ්‍රෝල් දෙකම කරගැනීමේ හැකියාව තියෙනවා. 1S bet එකේම සහ මෙල් bet එකෙත් ඩිපොසිට් විඩ්‍රෝල් ඒ වගේම දෙකෙම කරගන්න අවස්ථාව තියෙනවා. ඉතින් මම මේ විදිහට විඩ්‍රෝල් ඔප්ෂන් එකට ගිහිල්ලා Binance Pay හරහා විඩ්‍රෝල් එක දානවා. වලට බලා ගන්න පුළුවන්. ඉතින් මම මෙතන amount එක දාලා ඊට පස්සේ ඉවර වෙලා මෙතන ලයිව් විඩ්‍රෝල් එක දානවා. ඊට පස්සේ ඔතෙන්ටිකේෂන් එක එනවා. දැන් මේ තියෙන්නේ අපේ රුපියල් 6500ක විඩ්‍රෝල් එක දාපු එක. ඉතින් ඔන්න $22ක් තියෙනවා. අපි ඊළඟ විඩ්‍රෝල් එක ආපුවහම බලමු කොච්චර amount එකක් Binance එකට එකතු වෙනවද කියලා. ඉතින් මේක තමයි මම payment agent එකට deposit කරගන්නේ. මොකද Binance Pay හරහා තමයි අපිට payment agent ලට deposit එක කරගන්න තියෙන්නේ. ඉතින් request create successfully කියලා බලා ගන්න පුළුවන්. බලමු මේක තාම under review තියෙන්නේ. තව තප්පර 3ක් තියෙනවා උඩ වලට බලා ගන්න පුළුවන්. අපි මේක refresh කරලා බලමු. right වලට බලා ගන්න පුළුවන් මෙතන approval please wait to receive the final states from the payment system කියලා තියෙනවා. වලට බලා ගන්න පුළුවන්. දැන් 5:54යි වෙලාව. ඉතින් අපි බලමු කොච්චර වෙලාවක් යනවද මේ withdrawal එක එන්න කියලා. right ඉතින් දැන් හරියටම වෙලාව බලා ගන්න. ඔන්න දැන් ඔයාලට බලා ගන්න පුළුවන් $54ක් Binance එකට ඇවිල්ලා තියෙනවා. ඉතින් විනාඩි 4ක් වගේ කාලයක් යනකොට ඉතින් withdrawal එක ඇවිල්ලා තියෙනවා. මේ වගේ තවත් අලුත් වීඩියෝ එකක් හමු වෙමු.